Pembende sit bende rat bende ar bende maya. Bende arinne menne sit bende maya. Sudah betul? Ikut orang me polisi dia na. Baik sini kamu tahu orang kan gila. Walau dah mereka lah. Mama last year ni. Oh dad, relax. Mama baik sekali orang kan. Ada. Baik sekali orang ni. Yang mana tu? Mama kalau orang tu lah baik sekali. Sama tak nama? Mereka ni baik sekali lah. Mana baik sekali orang ni? Ayo tate, ikut dan nado. Dangkar, hadkar, විසේකාර කොල්ලන්ට නැතුවම බැරි දෙයක් නේ. මෙන්න මේ රෝද දෙකේ වණ්ඩිය. ඉතින් තාත්තේ කොල්ලටත් වණ්ඩියක් ඕනනේ. ඒකනේ මම මේක අරන් ආවේ. අයියෝ ඩඩා මම ස්පෙෂල් වැඩකට ඇවිල්ලා ඉන්නේ. Don't disturb. යකෝ උඹට ඔය බයිසිකලේ අරන් යන කලින් මට එකපාරක් කියන්න තිබ්බා. බලපන් ඉතින් මම පොඩි කාලේ ඉඳන් හදාගෙන කොච්චර දුක් විඳද කියලා. මට මොන්ටිසෝරි යන කාලේ බලපන් ඉතින් ඔබේ අම්ම නැතුව මම කොච්චර දුක් විඳද බෝ හදාගන්න. Dad. Hello. මොකද? ඇහෙන්නේ නැහැ. Dad is bad. Bende ar bende mandi maya. Bende sit bende maya. කියලා තියනවනේ මේ ක්ලාස් එක තියෙන පැත්තට එන්න එපා කියලා. අර රූපණෙන්ද අපේ ගෙදරට කියලා එනවා. Rupa? I don't like her. ඒකනේ මම අද ඔයාලට ලස්සන ෆ්ලවර් එකක් ගෙනල්ලා. මම වලට හරි කැමතියි. හරි ලස්සනයි. ඔයාද මේක හැදුවේ? නෑනේ. පල්ලා සුසන් බයිලා කඩින් මම රුපියල් 20ක් දීලා අරගත්තා. ඩාලින්, ඔයාට පරක්කු වෙන්නේ නැත්නම් අපි යන්න ගාල්ලේ කොටුවේ වෙත්තට. දැන් අපි ඉක්මනට ගෙදර යන්න ඕනේ. දැන් ක්ලාස් ඉවරුනේ. ඔබම නින්ද ගියොත් නම් ඉතින් ගෙදර උස්සන් ගියත් අම්මා දන්නේ නැහැ. හරි ඉතින් මට පොඩ්ඩක් නින්ද ගියා. මේ ගෙදර උදේ ඉඳන් වැඩ කරනවනේ මම. අම්මේ අද මාර වැඩක් වුණානේ. මාර වැඩ? මට දැන් ටික ආරංචි වෙනවා මේ දවස්වල මොනවද වෙන්නේ කියලා. අනේ අම්මේ එහෙම දෙයක් නෙවෙයි යන්නේ. අද ක්ලාස් එකේ එක්සෑම් එකක් තිබ්බා. මට තමයි වැඩිම ලකුණු. ඒක නම් හොඳයි හැබැයි මම උඹට එකක් කියන්නම්. හැබැයි දැන්ම නම් මණ්ඩමාලිය රෙස්ට් කරගන්න හදන්න එපා. මොනවද අම්මේ ඔය කියන්නේ? මං තව කොල්ලෙක් ගැන හිතලවත් නෑ. මේ වයසට මොන කොල්ලෝද අම්මේ? ඒක නම් කමක් නෑ පුතේ. හැබැයි උඹ අර වසන්තගේ කොල්ලත් එක්ක තනින් තන කතා කරගෙන ඉන්න වෙලේ මට රූප කිව්වා. අම්මා රූප නැන්දගෙන දන්නේ නැද්දානේ? එයා බාගෙට බාගයක් බොරුනේ කියන්නේ. කොහොමද ඉතින් රූප කඩරියෝ කියන ඔය කතාවක් නේ? උන් අපිත් එක්ක තියෙන ඉරිසියාව. ඉන්නකො මම පුතාට තේ එකක් හදාගෙන. මොකද කරන්නේ? මට අම්මා කිව්වා සැලෝන් එකට ගිහින් එන්න කියලා.
ඔයා පොඩ්ඩක් එනවාද සැලෝන් එක ළඟට? මට පොඩි gift එකක් තියෙනවා ඔයාට දෙන්න. ඊළඟ අනිවාර්යෙන් වෙන්න. ඔයාලා දෙන්නේ එකම වෙලාවෙ ඇවිල්ලා එකම වෙලාවට යන්න දඟලන්න එපා. මට මෙතන වැඩ තියෙනවා. ඒක දෙන්න එක වෙලාවල් දෙකට එන්න. ඉතින් අපි තාම අතෑරලා නැහැ බං මේ වැඩේ. තාම මට මෙසේජ් දාලා කෙනෙක් තාම මාර වදයක් වෙලා තියෙන්නේ දැන් නම් නේ. අනේ බං මම මොඩ කියලා දිනවන ඕක එක්ක කතා කරන්න එපා කියන ඔකට හතර වටේම ගෑනු. මේ මම කියන්න පවුකෝ. ආයෙ කතා කරද්දි මට දීපන්ක ෆෝන් එක මම ඔකට ෆෝන් දෙකක් කියන්නේ. Excuse me. මට ආන්ටි කිව්වා එනවා කියලා. වාඩි වෙන්න. අම්මගේ දරණංගි අද මොකද්ද කරන්නේ? එයා කට් එකක්ද කල එකක්ද? නෑ අයියේ ෆේෂල් එකක් කරගන්න ආයි. කාටද gift එකක් ගත්තේ? අපිට තමයි ඉතින් gift එකක් දෙන්න කෙල්ලෙක් නැත්තේ. අපි දෙන්න දෙන්නට කොච්චර වෙලාද? කතා කරගෙන තිබුණ වැඩේ කරන්නකෝ. නේද? ඉන්නේ යන්නේ. බලන්නකො නංගි මේ දෙන්නම එපොයින්ට්මන්ට් එකක් දානකොට දෙන්නම එකපාර ඇවිල්ලා දැන් දෙන්නම එකපාර යන්න හදනවා. බලන්න ඉතින් මේ වැඩ වලින් ඔයාලටනේ පරක්කු වෙන්නේ. ෆේෂල් එක කරලාද කලර් දාන්නද නංගි? අනේ අයියේ මම ෆේෂල් එක කරගන්න ඉතරයි සල්ලි ගෙනාවේ. කලර් කරන්න සල්ලි නෑ. කවුද නංගි සල්ලි ඉන්නේ? අයි චුට්ටක් ඉන්න. යා ආවද? ඔහොම පොඩක් උඩට එන්නකෝ. මං එන්න. ආන්ටි හිතන දේ වෙන්නේ නැහැ වෙන දේ හිතා ගන්න බෑ. ඒ පුතේ දුසනුන් එක ආවේ නැද්ද? ආන්ටි මට එදා කිව්වා නේද මඩුවට කොල්ලෙක් නැහැ කියලා. අන්න මඩු gift එකක් අරගෙන සැලුන් එක පල්ලෙකට ගියා කොල්ලෙක් හම්බුනේ. ආන්ටිලත් ඉතින් බොරුවම තමයි මේ කරන්නේ අපිට. මේ කෙනේ රූප කියපු කතාව ඇත්තද? අරපන් කරලා උඹට අද ඉඳන් කොහොමද යන්න තහනම්? උඹ පන්ති යන වෙයි කියලා උඹ නාටක නටන්න ගිහින් තින්නේ නේ? ආදරේ කරන එක වැරද්දක් අම්මේ. මං චාලට ආදරේ. මං එතනින් එහාට වැරද්දක් කරේ නෑනේ අම්මේ. අර තාත්තා හිනා දුක් විඳලා සල්ලියන උඹ නාටක නටන්නද? උඹට මම හොඳ වැඩක් කරන්නම්. අරපන්. අනේ චාලට. ඔයා දැන් රැමෙන් ඕන මාව එක්කගෙන යන්නේ. මේ විතර කවුරුත් මට ආදරේ නෑ. ඔයා විතරයි මට ආදරේ. ඔයා රැමෙන් මාව එක්කගෙන යන්න. මං දැම්මෙනු පිටියෝ මං දැම්මෙනු. ඔයාලා ලේස්ති වෙලා ඉන්නකෝ. ආඩන්නේ පරතරා ඉතින් ඔයා කිව්වේ ඉතින් මං එක්කන් ආවේ මාත් මේ පට්ටවුලෙන් ඉන්නේ එමේ කංගනි කුපලිට එක්කන් එනවා තත්තේ සල්ලි නැතු මට මේ පාස්තාවක් කියලා කියන්නේ අපේ අම්මා කියපු දේ මට අහන්න දෙන්නේ ඔයා මේ බෙඩ් එකක් ගැන කතා කරනවානේ මම මේ ඇනෙක්ස් එකේ කුලිය ගෙවා ගන්න බැරුව මම මේ ඉන්නේ අපි දැන් ළම ගෙදර යන් චාල මෙහෙම දුක් විඳින්න නැතුව අපි එක්සෑම් කරලා මැරි කරමු මේ මම අද පොඩ්ඩක් අයිතිකාරයත් එක්ක කතා කරන්න අපිට පුළුවන් තව මාසයක් විතර මේක ඇතුළේ ඉන්න ඉස්සරහනේ නම්බලමක් කියනද මෙතන සල්ලි නම් දීලා යන්න කියලා මෙතනින් එළියට
අනේ ආන්ටි තව මාසයක් අපිට පොඩි chance එකක් දුන්නා මොකක්ද ගේමක් ගහලා දෙන්න පුළුවන්. මාසයක් දෙන්න. ඒක අපලගේ පොෂ් පීපල් ලා මෙහෙම එළියට දාන එක හොඳ නෑනේ නේ. උඹ නිකන් හිතන්නේ බබා ෆොස්ෆොරක් කියලා. උඹ නිකන් පිම්පියෙක් විතරයි. අපි මේක මෝඩ වැඩක්ද චාල? අපේ අතේ මේ පොඩ්ඩක් සල්ලි තිබ්බ නැති එක තමයි අවුල තිබ්බේ. ඒකයි මම දන්නවා ගේම ගහන විදිය. මේක තමයි. සල්ලි හම්බ කරන්නත් හොඳට ඉගෙන ගන්න එපේ චාල. අපේ අම්මා කිව්වා ඉගෙන ගනින් කියලා. මට තිබ්බේ අපේ තාත්තා කියන දේ ආන්න. මේ අපි දෙන්න මෙහෙම කරමු. උන දේවල් වුණා. එයා දැන් ෂේප් එක ගිහලා අම්මෝ ෂේප් කරගන්න. මාත් අපේ තාත්තෝ ෂේප් කරගන්න. ඊට පස්සේ මට ෆෝන් එකක් දෙන්න. මම දන්නවා ගේම ගහන විදිය. දැන්ද තේරුනේ. මම උඹට කිව්වනේ ඉඳලා නොකලිට දෙකකින් කියලා. මට සමාවෙන්න ඕනේ. මම ඒ දරු උඹ කියපු දේ විශ්වාස කරේ නෑනේ. උඹ මගේ දරුවා ඉන්න තමයි මම උඹ කියපු දේ විශ්වාස කරේ. අනේ අම්මට සමාවෙන්න මම කොහෙවත් යන්නේ. හැමදාම දුවල බේරන්න හම්බ වෙන්නේ අනේ තාත්තේ මම යාළුවෙක් එක්ක පොඩ්ඩක් ට්‍රැවල් කරන්න ගියේ. ඉතින් මං කාටද කෝල් එකක් දෙන්න හැදුවේ. යකන් තැන්වත් ඔය බොරු කියනකන් නවත්තගෙන මට කිව්වා උඹේ කෙරුවා ඔය ගෙදරින් කතා කරලා. මෙච්චර යකෝ මං දුක් විඳින්න චොට හොඳට උගන්නන්න.